Hi guys. අද මම ඔයගොල්ලන්ව මගේ YouTube channel එකට සාදරයෙන් පිළිගන්නවා EP Travel Diary YouTube channel එකට. අද අපි යන්නේ ලස්සනම හෝටලයක් බලන්න. ඒකේ නම තමයි Double Tree by Hilton වීරවිල. අපි කොළඹින් පටන් ගත්තොත් අපිට පුළුවන් කොළඹින් Southern Expressway එකට දාලා highway එකට දාලා highway එක දිගේ කිලෝමීටර් 251ක් ගිහිල්ලා මේ තැනට රීච් කරන්න. highway එකේ ගියොත් අපිට මේක තැනට යන්න පුළුවන් පැය 3මාරකින් විතර. අපිට යන අතරතුර ලස්සන සුන්දර දේවල් ගොඩක් දැක ගන්න පුළුවන්. වර්ණවත් මාර්ගය දෙපැත්ත දැක ගන්න පුළුවන්. ඒකම අපි ගමන යනකොට වීරවිලට යනකොට හොටෙල් එකට යන්න කලින් ලස්සන වැව දෙපැත්තෙන් වැටිලා තියෙන පාර පුදුම ලස්සනක්. ඒ ලස්සන ඇතුළට යන්න පුළුවන්. ඒක සෑහෙන විදිහට එන්ජොයි කරන්න පුළුවන් ඔයගොල්ලන්ට. ඊට පස්සේ අපි එතන හොටෙල් එකට ගියාට පස්සේ අපිට හොටෙල් එකේ ස්ටාෆ් එකෙන් පුදුම ආදරණීය පිළිගැනීමක් ලැබෙනවා. ඒකම රිසෙප්ෂන් එකෙන් පස්සේ අපිට රිෆ්‍රෙෂින් ඩ්‍රින්ක් එකත් එක්කම කුකී එකත් හම්බ වෙනවා. ඒකටත් වඩා පුදුම ලස්සනක් තියෙන්නේ ඒකේ තියෙන සරවුන්ඩින් එක. හොටෙල් එකේ තියෙන සරවුන්ඩින් එක. Double Tree by Hilton හොටෙල් එකේ තියෙන සරවුන්ඩින් එක. පුදුමාකාර ග්‍රීනරි ලුක් එකක්. ඔයා නේචර් එකට කොච්චර ඇටච් වෙනවද කියලා හිතුවොත් ඔයාට පුදුම හිතෙයි එතනට යන විදිය. එතනට ගිහිල්ලා ඉන්නකොට ඒ දැනෙන ෆීලින් එක. බැවෙන් එන හුළඟ, කුරුල්ලන්ගේ සද්ද බද්ද, ඒ දේවල් ඔක්කොම හොඳට විඳින්න පුළුවන්. ඊට අමතරව ඔයගොල්ලන්ට තවත් අවශ්‍ය නම් බැව වටේරවුමක් යන්න ඒගොල්ලන්ගේ බගී වෙහිකල් එක තියෙනවා. ඒ බගී වෙහිකල් එකේ නැගලා වටේරවුමක් යන්න පුළුවන්. එහෙමත් නැත්නම් ඔයගොල්ලන්ට පයින් ඇවිදින්න ආස නම් පයින් ඇවිදින්නත් පුළුවන්. බ්‍රිස් වෝක් එකක් දාන්නත් පුළුවන්. එහෙමත් නැත්නම් එළියේ ඔයගොල්ලන්ට රිලැක්ස් වෙලා ඉඳගෙන ඉන්න ඕන නම් ඒගොල්ලෝ ඉඳගෙන ඉන්න පුළුවන් ආසනත් මේ ප්‍රොවයිඩ් කරලා තියෙනවා. ඒ දේවල් ඔක්කොම විඳින්න පුළුවන්. මොකද එතනට ගියාම ඒක වෙනමම ලෝකයක්. අපි මේ කොන්ක්‍රීට් වනාන්තරයෙන් මිදිලා නේචර් එකට ඇටච් වෙන වෙනමම ලස්සන පරිසරයක් තමයි ඔයාට අත්දකින්න වෙන්නේ. ඒකම මේක හරිම මේ ලක්ෂුරියස් හොටෙල් එකක්. හොඳ පූල් එකක් තියෙනවා. ඔයාට පූල් එකේ ඩිප් කරන්නත් පුළුවන්. ස්විම් එකක් දාලා එහෙම වෙන්නත් පුළුවන්. ඊට අමතරව මේක වටේ ගොඩාක් ඇවිදින්න පුළුවන් ලොකු ඒරියා එකක් තියෙනවා. බජි වෙහිකල් එකේ යන්න පුළුවන්. ඒකේ ගිහිල්ලා වැව වටේ රවුමක් ගිහිල්ලා එන්න පුළුවන්. ඒ වගේ වැඩ ගොඩාක් ඔයාට මේකේ කරන්න පුළුවන්. සුඛෝපභෝගී කාමර, සුඛෝපභෝගී විදිහට තමයි මේ හෝටලය හදලා තියෙන්නේ. මේ සුන්දරත්වයන්ට අමතරව ඊළඟ වැදගත්ම කාරණාව තමයි Double Tree by Hilton හොටෙල් එකේ ඔබට සපයන මීල් එක. බුෆේ ක්‍රමයට සපයන මීල් එක සහ බුෆේ ඒරියා එක අමුතුම කන්සෙප්ට් එකකට හදපු එකක්. ඒකෙදී ඔයාට වැවත් පැත්තකින් පේනවා. ඒකටත් වඩා අර මවුත් වෝටරින් ෆුඩ්ස් තමයි ඒකට සර්ව් කරන්නේ. හරිම රසවත් ආහාර වේලක් සපයනවා. ඊට අමතරව අපි බලාගෙන බැලුවොත් එහෙම රූම්ස් කාමර ඉතාමත් සැප පහසු කාමර තමයි තියෙන්නේ. සහ හොඳම ස්පේෂස් රූම්ස් සපයනවා. සහ ඒගොල්ලන්ගේ රූම් සර්විස් එකත් ඉතාම හොඳයි.